right. එතකොට අපි ඊයේ නවත්තුව ප්‍රශ්නේ අරගත්තොත් අපි නැවැත්තුවේ මං හිතන්නේ 16 වෙනි ප්‍රශ්නය කරා 17 කරා 18ත් කරා ලස්සන ප්‍රශ්නයක් 18 වෙනි ප්‍රශ්නය නේද? එතකොට මේ ප්‍රශ්නයට අපි උත්තර ලියාගෙන ගිහිල්ලා මට මතකයි අපි දෙවනි කොලේට මාරු වුණා. හරි? දෙවනි කොලේටත් මාරු වුණා. එතකොට මේ දෙවනි කොලයට අදාළව බහුවර්ණ ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ අපි පටන් ගත්තේ 19ක් කරලා ඩයෝඩය 20ක් ඉගෙනුවානේ. ඩයෝඩය ගැන ලස්සන මම කියලා දුන්නා මාර ලස්සනට සංකේතය නිර්මාණය කරපු කෙනා ඒ පට්ට වැඩක් කියලා මම කිව්වා. හරි. එතකොට ඒ ගැන කතාවක් නැහැ. ඊළඟට දුබලාම්ල දුබල බස්ම මතක් කරා අර්ථ දැක්වීම ලිව්වා. ප්‍රබලාම්ලයක් නම් සම්පූර්ණයෙන් අයන හදනවා. දුබලාම්ලයක් අයන හදන්නේ සුළු ප්‍රමාණයක්. අම්ල අණු ඉතුරු වෙනවා. ඒ අණුව දුබල අම්ල අඳුර ගත්තා. හරි. එතකොට මේවා පුතා මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න විදියට තිබුණාට මම තියරිත් එක තමයි යන්නේ. ඔයා දැකලා ඇති මගේ වීඩියෝ වල thumbnail එකේ තියෙන්නේ ප්‍රශ්න වලට උත්තර වගේම ඊට අදාළ තියරි එකක් කරනවා කියලා. හරි? ඒ නිසා හරි ඔයාලට තියරි කවර් කරගන්න හොඳ අවස්ථාවක් ක්ලාස් එක. right 22 වෙනි ප්‍රශ්නයට හිමීට යන්න. ශිෂ්‍ය කණ්ඩායමක් විසින් පරිසර අධ්‍යයනයකදී හඳුනාගත් සත්ත්ව විශේෂ කීපයක් හා එම විශේෂ වලට අයත් සත්වයින් සංඛ්‍යා 5ට දැක්වේ. බර කළා දීලා තියෙන්නේ නේ. ළමයි සාමාන්‍යයෙන් මෙහෙම කියවලා වගුවක් දැක්කහම පොඩ්ඩක් බය වෙනවා. ඒක එහෙම බය කරන ප්‍රශ්න පත්‍රේ ඔයාව බය කරනවා නේ. අපි එහෙම බය වෙන්නේ නැහැ. මොකද මම නම් දකින්නේ වගුවක් ප්‍රස්තාරයක් වගේ තියෙනවා නම් ප්‍රශ්නේ ලේසි. ඒ ලේසි වෙන්න හේතුව තමයි වගුව ප්‍රස්තාරය වගේ දේවල් ඇතුලේ තොරතුරු වැඩි. තොරතුරු වැඩි නම් උත්තරේ ලේසි. නේද? අපි බලමු මේ පහසුව මේකේ තියෙද කියලා. දැන් ප්‍රශ්නේ මෙහෙමයි. සිසුන් විසින් හඳුනාගත් ආත්‍රපෝඩා වංශයට අයත් සත්වයින් සංඛ්‍යාව කොපමණද? පොඩි නෝට් එකක් හදාගන්න වැඩි දුර කරුණු නෙවෙයි. මෙන්න මේක මතකද බලන්න. හරි? එතකොට අපි සත්ව ලෝකේ සතුන් බෙදුවා ප්‍රධාන කොටස් දෙකකට. එහෙම ගමුකෝ. මම මේ කතා කරන්නේ 8 පන්තියේ මල්ලිලාටත් නංගිලාටත් උගන්වපු තැන. ඒ කොටස් දෙක ඔයාලට ගාලා නෝට් කරගන්න. ඒ කොටස් දෙක තමයි අපෘෂ්ඨ වංශී. කොඳුවැට පෙලක් නැති අය. අපෘෂ්ඨ වංශී. හරි? අනික් කණ්ඩායම පෘෂ්ඨ වංශී. කොඳුවැට පෙලක් සහිත අය. ටක් ගාලා නෝට් කරගමු. පෘෂ්ඨ වංශී. මේක 10 පන්තියේ පාඩම. ඒතර අපෘෂ්ඨ වංශීන් තමයි ලෝකෙ මුලින් බිහි වුනේ. හරි? ලෝකෙ මුලින් බිහි වෙලා තියෙන්නේ අපෘෂ්ඨ වංශීන්. කොඳුවැට පෙලක් නැතුව බිහි වෙලා තියෙන්නේ. ඒ කණ්ඩායම වංශවලට බෙදුවා අපහු. නේ? නැවත වතාවක් බෙදුවා වංශවලට. එතකොට එතන බෙදුවා වංශ කීපයකට. එකක් තමයි සිලෙන්ටරේටා. සිලෙන්ටරේටා. හරිද? හරිනේ? සිලෙන්ටරේටා. අපි පොච්චි ප්‍රශ්නයකට යම් බලන්න මේ පෙත්මි 10 පන්තියේ දරුවෙක්නේ පෙත්මි. හොම ඉන්න පෙත්මි. පෙත්මිට හරි මයික් එක ඔන් කරන් පෙත්මි. පෙත්මිට උගන්වලාද ඉස්කෝලේ මේක? ඔව් සර්. එහෙනම් පොත බලන් හරි කමන්නේ මට කියන්න බලන්න මේ වංශ ටික. අපෘෂ්ඨ වංශී කණ්ඩායම් ටික අච්චු පොත මං කියලා තියෙනවා හැම දරුවෙකුටම ළඟ තියාගන්න. හරි? පුළුවන්ද? පොත ඕනේ නෑ ඔයාලට මතක් වෙනවා කිය. එකපාරට මතක නැද්ද? ටිකක් ඉන්නකෝ. නිඩාරියා ඇනලිඩා නිඩාරියා වලට පස්සේ ආ කියනවා ඇනලිඩා. ඊළඟට මොලුස්කා අනිත් දරුවෝ ලියන්න මොලුස්කා ආත්‍රොපෝඩා ආත්‍ර ඕන එකක් හරි ආත්‍රොපෝඩා එකයි නොඩර්මේටා එකයි නොඩමේටා හරි ඔයා හිතන්න එපා මෙච්චරයි කියලා මේ සාමාන්‍ය පෙළ උසස් පෙළට આવොත් පුතා තව දෙකක් විතර මේ යටින් එකතු වෙනවා හරි තව එකතු වෙනවා නෙමටෝඩා ප්ලැටිහෙල්මින්තස් ඔය එකතු වෙනවා අපි එච්චර දුර යන්න එපා අපි මෙන්න මේ පහ ලියාගමු මේක යම්කිසි පිළිවෙලකට ලියලා තියෙන්නේ ඒ කියන්නේ පරිණාමය වෙලා ඇවිල්ලා තියෙන්නේ මේ අනුපිළිවෙලට දැන් නිඩාරියාවන්ට තව නම් දීලා ඇති හරි පෙත්මිට කියන්න පුළුවන් ද නිඩාරියාට වෙන නමක් සිලෙන්ටරේටා හරිද පෙත්මි 10 පන්තියේ දරුවෙක් එයා මගේ ක්ලාස් වෙන කෙනෙක් රයිට් එතකොට ඒ ඉස්කෝලේ උගන්වපු සහ ඒ දේවල් එකතු කරලා තමයි ඔය කිව්වේ හරි
right thank you හරි පෙත්මි ඒත් එක්කම දැන් අනිත් පැත්තෙන් මම ලියනවා පෘෂ්ඨවංශීන්ගෙනුත් මේ කණ්ඩායම වැඩේ පටන් ගත්තේ ජලයෙන්. දැන් අපි ඉගෙන ගත්තනේ 9 පන්තියේදී ජීවය ජලයෙන් ආරම්භ වුණේ කියලා. එතකොට මාළු ටික මේකට දාන්න මත්ස්‍යයින් කියලා. හරි. මත්ස්‍යයින් ඊළඟට එහෙම පීන හිටපු මාළු ටික පොඩ්ඩක් ගොඩබිමට එනවා. ඉතින් ජීවන චක්‍රය යම් කිසි කාලයක් ගත කරනවා වතුරේ. ජීවන චක්‍රය තව කාලයක් ගත කරනවා ගොඩබිම. එතකොට ගොඩබිමයි වතුරේ උභය ජීවී. ඒකෙන් කියන්නේ දැන් මේ සතා වතුරෙත් ඉන්නවා ගොඩබිමත් ඉන්නවා කියන එක නෙවෙයි. ජීවන චක්‍රය දැන් බිත්තර දානවා වතුරේ, ඉස් ගෙඩිය හැදෙනවා වතුරේ. සොහොඹුල් සතා වැඩි වෙලාවක් ගොඩබිම. අන්න ඒ වගේ කතාවක් නේ තියෙන්නේ. උභය ජීවී. ඊට පස්සේ බඩ ගන්න ගත්තලුනේ නේද? උරගයන්. බඩ ගාලා ටිකක් ඔළුව උස්සලා අන්තිමට ටිකක් ඉහළ බැලුවලු. ඉතින් පක්ෂීන් බිහි වුණාලු ඒත් එක්කම. මේ කතාවක් වගේ තමයි නේ. පක්ෂීන් බිහි වෙලා මේගොල්ලන් බිත්තර දාන්න පටන් ගත්තලු. මෙයාලා බිත්තර දැම්ම උරගයෝ. මෙයාලා බිත්තර දාලා. එතකොට බිත්තර දාන එක අනාරක්ෂිතයි ටිකක්. මේ ටිකක් කතාවක් විදිහට කියන් ගියොත් බිත්තර දාන එක අනාරක්ෂිතයි. බිත්තර වලට අභියෝග වැඩි. බිත්තර ගොදුරු කරගන්න සත්තු වෙනවා. බිත්තර දානකොට බිමට වැටලා කුඩු වෙනවා. ඒ නිසා කෙලින්ම පැටවු බිහි කරන්න පටන් ගත්තලු ශීරපායි. එතකොට බිහි කරන පැටවුන්ට පැටියා ළඟින්ම තියන්න ඕන. අම්මගේ ළඟින්ම පැටියා තියන්න ඕන නේ. අම්මගේ ළඟින්ම. එතකොට පැටියා පැත්තකින් තියලා අම්මා කෑම හොයන්න ගියොත් පැටියා අනාරක්ෂිතයි. ආපහු තේරුමක් නැහැනේ. ඒක නිසා පැටියට කිරි දෙන්න තමයි හැඩ ගැහිලා තියෙන්නේ. එතකොට පැටියා දිගටම ළඟ තියන් ඉන්න ඕනේ අම්මා. එතකොට අම්මා පැටියව ළඟ තියන් ඉන්නවා කියන්නේ පුතේ ඒක ආරක්ෂාවක්. අන්න ඒ විදිහට තමයි මේ ශීරපායින් නැවිත් තියෙන්නේ. දැන් මේක නිකන් පොඩි කතාවක් වගේ. මේ පැත්ත ගැන විතරයි මම දැනට කියන්නේ. වතුරෙන් බිහි වෙන මත්ස්‍යෝ උන්ට ආවා අභියෝගයක්. ඉතින් මේ තරගකාරීත්වයක් ජලය ඇතුලේ. ඒක දිනන්න උන් ගොඩබිම් පැත්තට එමීට සේන්දු වුණා. ඒ සේන්දු වීම උඩ උන්ගේ ජීවන චක්‍රය හැදුනා. වතුරේ ගොඩබිමයි. සතා නෙවෙයි ආ. දැන් මේ සමහර ළමයි හිතන් ඉන්න මේ ගෙම්බට වතුරෙත් ඉන්න පුළුවන් ගෙම්බට ගොඩබිමක් ඉන්න පුළුවන්. ඒ නිසා උභයජීවියෙක් කියලා. ඒක නෙවෙයි කතාව. තේරුණාද? කතාව මේකයි. ගෙම්බා බිත්තර දානවා වතුරේ. ඉස්ගෙඩියෝ ඉන්නවා වතුරේ. එතකොට මේ බිහි වෙන ගෙම්බා ගොඩබිමට ආවා. එතකොට අන්න එතනින් තමයි අර ජීවන චක්‍රය කඩලා ගියා දෙපැත්තට. ගොඩබිමටයි වතුරටයි. උභයජීවී. ඒ පාර ගොඩබිමට ආවට වැඩක් නෑ. වතුර ළඟ ඉඳලම වැඩක් නෑනේ. ටිකක් ඈතට යන්න ඕන. දැන් ඈතට ගිහිල්ලා ආහාර හොයන්න ඕන, ආරක්ෂාව හොයන්න ඕන, පරිසර හොයන්න ඕන. එහෙම වුණාම දැන් උන්ට දැන් උපාංග නැහැ. දැන් වතුරෙන් උඩට ආපු ගමන්නේ. තාම උපාංග හැදිලා නැහැ. බඩගාගෙන ගියා ගොඩබිමට. තේරුණා නේද මම මේ කියන කතාව? බඩගාගෙන ගියාම බිහි වුණා අන්න උරගයෝ. එතකොට ඒගොල්ලන්ව තව ටිකක් සංවර්ධනය කරලා වේගවත් කරලා උඩින් යවන්න පුළුවන් විදිහට පක්ෂීන් බිහි වුණා. එහෙම බිහි වෙලා පුතා මේ කට්ටිය දාන්නේ බිත්තරනේ. බිත්තර දැමීම කියන්නේ අනාරක්ෂිත ක්‍රමයක්. ඒක ආරක්ෂිත තත්ත්වයටපත් කරන්න පැටවු බිහි කරන කණ්ඩායමක් හැදුවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ඒකේ තියෙන ආරක්ෂාව පැටවුන්ගේනේ. අන්න එතනින් තමයි ශීරපායින් බිහි වුනේ කියලා ඔහොම පොඩි කතාවක් පාඩම් කරගත්ත නම් පුතේ ඔයාට මේ පහ හරි. මේ කතාව ඇතුලේ මේ පහ පිළිවෙලට එනවා. එතකොට මේ පැත්ත ඒවා පාඩම් කරගන්න මේවා අපි මේකයි තියෙනවා මට කියන්න පුළුවන් කතා ටික. අපි එක පැත්තක් මේක අපිට ආයක් වෙයි. ඒ නිසා අපි මේ පැත්ත ගැන ඔන්න වැඩියෙන් කතා කරා. හරි. දැන් අපේ ප්‍රශ්නය ඇතුලේ highlight වෙන්නේ මෙයා. ආත්‍රපෝඩාව ගැන. ආත්‍රපෝඩාවන්ට තව නමක් තියෙනවා. ආත්‍රපෝඩා කිව්වහම නිකන් සිංහල නමක් නෙවෙයි වගේ නේ. ආත්‍රපෝඩාවන්ට මගේ ගෝලයෙක් ඉන්නේ අකේ. අකේ ආත්‍රපෝඩාවන්ට කොහොමද කියන්නේ? වෙන නමක් කියන්නේ. කෝදරුවා. ආත්‍රපෝඩාවන්ට වෙන නමක්. අකෙන්ට ඔක පුළුවන් වෙන්න ඕන. අපි ඊට පස්සේ තව දරුවෙකුට මම ඕන chance එකක් දුන්නා. ඔව් කියන්න. කුවින්ද සර් ආත්‍රපෝඩාවන්ට වෙන නමක්. දැන් chat එකේ නම් දානවා හරියට. කට්ටිය දානවා මට පේනවා. ඔයා කාටත් එහෙම කිව්වද? ඔෆ් කරගෙන. හරි. වෙලා යන නිසා මම කියන්නම් සංදිපාදිකයෝ. හරිද? දැන් මෙතන අපි පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට අදාළ නිසා මම මෙතනින් ලියන්නම් මේක පොඩ්ඩ highlight වෙන්න. සංදිපාදිකයන් අනිත් අයටත් පුතා වෙන නම් තියෙනවා. මම මේ ප්‍රශ්නෙට අදාළ නිසා මේක highlight කරනවා. ඔයත් ලියන්නේ මේ විදිහටම ප්‍රශ්නෙට අදාළ සංදිපාදිකයෝ.
පොඩි සංදිපාදිකයෝ කියනකොට මම පොඩි දෙයක් අඳින්නම්. ගේ ඇතුලේ ඔය අම්මලාගෙන් අක්කලාගෙන් පුංචිලාගෙන් ගුටි කන එකෙක් තමයි කැරපොත්තා නේ. මෙන්න කැරපොත්ත ගුටි කාලා ඔය සෙරෙප්පු වලින් එහෙම කෑලි කැඩිලා අඬු තියනවා ඇති මේ වගේ නේ. අඬු උගේ අර කකුල් ගැලවෙනවා නේ. අම්මගෙන් ගුටි කාලා තාත්තගෙන් ගුටි කාලා කැරපොත්තන්ගේ අඬු ගැලවිලා ඔය සාලේ කාමරවල මේස උඩ ඔය දකින්න පුළුවන්. එතකොට මේ කැරපොත්තු කකුලක් බලන්නකෝ අපේ වගේද කියලා. මම පොඩි කඩිරක් දාලා පෙන්නන්නම්. මෙතනින් සංදියයි. හරිද? මෙතනින් සංදියයි. හරිනේ? මෙතනින් සංදියයි. ආයි මේකේ. ආයි මේ කොටස් වල පොඩි සංදි තියෙනවා. අන්න එහෙම සංදි ගොඩක් තියෙන නිසා තමයි සංදි සහිත පාද ඇති අය සංදිපාදික උනේ. සංදි සහිත පාද ඇති අය සංදිපාදික. ඉස්සෙක්ගේ ඒ වගේම කැරපොත්තෙක්ගේ හිසේ එහෙම තියෙනවනේ මේ වගේ කෙඳි නේ මේ වගේ කෙඳි ඒ වගේ කෙන්දක් ඔයා ඊට පස්සේ අතට අරගෙන නැවෙන තැන් ටිකක් බලන්නකෝ මාර විදියට මෙන්න මේ හැම තැනම වගේ සංදි ගොඩාක් තියෙනවා ඒ නිසා තමයි උට ලස්සනට ඒක නවන්න පුළුවන් හරිද ඒ ඔන්නම තමයි සංදිපාදිකයෝ බිහිවෙන්නේ එතකොට ඒ වගේ ලක්ෂණ තියෙන අය කවුද කියලා දැන් වගුවෙන් හොයන්න දැන් ඔයා කල්පනා කරනවා ඉතින් සර් මොකටද අනේ සර් උත්තරේ 8යි නේද ඔච්චර නෑ ප්‍රශ්නෙට උත්තරේ වගේම තියරි කතා කරන්න නැත්නම් මේ ක්ලාස් එක වැඩක් නැහැ හරිද රයිට් උත්තර සමනලයා එහෙම සතෙක් මකුළුවා එහෙම එක්කෙනෙක් ගෝනුස්සත් එහෙම කෙනෙක් එතකොට 4යි 3යි 7යි සමනල්ලු 4යි මකුළුවෝ 3යි ගෝනුස්සයි උත්තරේ 8යි හරි උත්තරේ 8යි නියමයි මම අහනවා ප්‍රශ්නයක් කාගෙන්ද චම්පි ඔන්න පුතේ ඔන් කරන්න චම්පි ඇහෙනවද ඔව් සර්. රයිට් ඔයා කොහෙන්ද පුතේ එකතු වෙන්නේ අපිට මාතලෙන්. මාතරේ චම්පි පුළුවන් විදිහට උත්තර දෙමු ඔයා 11ද 10ද 11 සර්. 11 රයිට් නියමයි ගොළු බෙල්ලා අයිති වෙන්නේ මේ සෙට් එකේ කොතෙන්ටද මොලුස්කා. මොලුස්කා හැම දරුවෙක්ම ලියා ගන්න පේපර් එකේ උනත් කමන්නේ නැත්නම් ෂෝට් නෝට් එකේ අපේ උත්තර යටතේ චම්පියෝම ඉන්න අපේ උත්තර යටතේ මෙන්න මෙහෙම අපේ උත්තර යටතේ ගොළු බෙල්ලත් අපිට දීලා තියෙනවා වගු ඇතුලේ ගොළු බෙල්ලා මොලුස්කා කෙම්මකුරවත් නැත්නම් අපි මොලුස්කා කියලාම ලියමුකෝ මොලුස්කා හරි චම්පිට කියන්න පුළුවන්ද දැන් ඉතුරු උනේ කූඩැල්ලා ඇනලිඩා සර්. ඇනලිඩා රයිට් එකත් ලියා ගන්න නිතරම මම මේ ස්ක්‍රීන් එක මට මදි ලියන්න කුඩැල්ලා ඇනලිඩා දැන් මේකේ දක්ෂ දරුවෝ ඉන්නවා ඕ අනේ උස රෝ මොනවද පොඩි දේවල් නෑ පොඩි දේ වුණත් හරියට කරන්න හරි පොඩි දේ කියලා ඔයා අභිමානය වෙනස් කරගන්න එපා වැඩි කරගන්න එපා පොඩි දේවල් වලින් තමයි වැඩි අවුල් වෙලා තියෙන්නේ ගොඩක් අයට දැන් මට රිසල්ට් කියන්න ආපු දරුවෝ ඉන්නවා මං ළඟදී දවසක එක දරුවෙක් දෙන්නෙක් මේ ස්ක්‍රීන් එකට ගන්නවා හරි අරගෙන ඔයාලට කියලා දෙන්නම් ඒ දරුවන්ට මගේ ගාව ක්ලාස් ආපු අය විද්‍යාව ඒ බුද්ධාගම C හරි විද්‍යාව මගේ ඕපන් ක්ලාස් එකේ දරුවෝත් ඉන්නවා මෙතන කීප දෙනෙක්. එයා දන්නවා මේක කියන කතාව. විද්‍යාව ඒ බුද්ධාගම C. විද්‍යාව ඒ සෞඛ්‍ය වලට B. විද්‍යාව ඒ සෞඛ්‍ය වලට B කියන්නේ නෑකම් කියන සබ්ජෙක්ට් එකක්. ඇයි එහෙම වෙන්නේ නේද? පොඩි කියලා පුංචි කියලා අපිට පුළුවන් කියලා අත්හැරලා දාපු දේවල්. ඒ නිසා විෂයක් විදියට සරලව ගන්න එපා කිසි දෙයක්. විෂයක් විදියට සරලව ගන්න එපා. හැම විෂයෙම වැදගත්. මේක කකුල් 9ක ගමන. ඒ කකුල් 9ම ශක්තිමත් වෙන්න ඕන O level වල හොඳ රිසල්ට් එකක් දාන්න. ඒත් එක්කම අපිත් එක්ක රැඳිලා ඉන්නවා ලංකාවේ ජනප්‍රියම ඔයා නම කිව්වොත් දන්න මෙතන ඉන්න සියලු දෙනා දන්න ගුරුවරු අපේ පිට එක්ක මේ ක්ලාස් සම්බන්ධව රැඳිලා ඉන්නවා. සමහරු මට කතා කරා. මේ ක්ලාස් එකේ ඇඩ් එක දැකලා සමහරු කතා කරා. මම නම් කියන්නේ නැහැ මේ වෙලාවේ. මම ඒ අයට කිව්වා සර් මේ දවස්වල වාර විභාග දරුවන්ට අපි ඒ වාර විභාග වලින් පස්සේ සර් එන්න ක්ලාස් එකට මේ විදියට මෙන්න ඔන්ලයින් එකට. ඒ කියන්නේ මගේ මේ බෝඩ් එක ළඟට නෙවෙයි. ওই විදියට එන්න සමාජිකයෙක් විදියට අපි සර්ගේ අදහස් ටික අරගෙන සර් දරුවන්ට උපදේශයක් දෙමු. විනාඩි 5ක් මම ඒ ගුරුවරුන්ට එන ගුරුවරුන්ට දෙන්න කැමතියි. මොකද දන්නවද? ඊළඟට පුතාලා යන්නේ යාළුවා ගාවට. ඒ නිසා ඒ අයගේ උපදේශුත් අපිට O level වලදී වැදගත්. අපි ඒ අය අපි අඳුන්වලා දෙමු. ආවට පස්සේ අඳුන්වලා දෙමු. සමහර චරිත මේ ස්ක්‍රීන් එකේ දැක්කහම ඔයා පුදුම හිතෙයි. ලංකස කොහොමද ඒ ගුරුවරුව අපිට මේ අපි ටික දෙනෙකුට හරි කතා කරන්න ගෙන දුන්නේ කියලා.
ඒ ඉතින් මම අවුරුදු 26ක් මේ ශාස්ත්‍රයේ ඉඳලා ගත්ත අත්දැකීම් සහ අපිට සලකනවා ඒ ගෞරවයක් තියෙනවා අපි ඇත්තටම ගත්තොත් මේ ශාස්ත්‍රයේ සීනියර්ස්ලා විදියට. හරිද? ඉතින් අපි දැම්ම මේ ඕනේ නෑ අපි ටිකක් මේක කරගෙන යනකොට ලංකාවේ දැවැන්තම උසස් පෙළ පන්ති පවත්වන ගුරුවරු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ කීප දෙනෙක්ම මට කතා කරලා තියෙනවා. පුතාලට කතා කරන්නම්, උපදේශක් දෙන්නම්. උසස් පෙළ කරනකොට මොනවද වෙන්න ඕන කියන එක කියන්නම්. එතකොට ඒකට විනාඩි 5යි මම වැඩි වෙලා දෙන්නේ නැහැ කට්ටියට. හරිද? අපි ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා ඉස්සරහ දවස්වල මේ දවස්වල අපි මේ පැමිණීම පොඩ්ඩක් අඩු වෙන නිසා ඒක ස්වාභාවිකයි. අපි මේ විදිහට කරගෙන යනවා. හරි? විශේෂාංග ගොඩක් තියෙනවා. ඉතින් මම මේ විශේෂාංග ටික අපේ දරුවන්ට දෙන්න හදපු WhatsApp group එකෙන් සමහරු අයින් වෙලා තියෙනවා. මං හිතන්නේ අයින් වෙලා තියෙන්නේ මම දාපු මැසේජ් එකට. ඇත්තටම ඒක හොඳයි අයින් වෙච්ච එක. මොකද දන්නවද? ඒ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ ක්ලාස් එකට නෙවෙයි වෙන්න පුළුවන්. මොනවා හරි වෙන උමනාවකට වෙන්න පුළුවන්. ඉතින් මම පැහැදිලිව දැම්ම පහුගිය දවසේ අයින් වෙන්න කියලා. ඉතින් අයින් වෙලා තියෙනවා. ඉතින් අපේ දැන් ක්ලියර් අපේ group එක ක්ලියර්. මං හිතන්නේ 600 වෙනියත් වාර්තා වුණා දවස. ඉස්සරහට ඕක 1000 පැන්නහම අපිට ඔය ඊළඟ සෙකන්ඩ් ගෲප් එක හදන්න වෙයි. හරිනේ? රයිට්. මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය වර්ග මීටරයට නිව්ටන් එක් වරක් 10 පස්වෙනි බලයක් වේ. මිනිසෙකුගේ කර්ණපටහ පටලයේ වර්ගඵලය පස්වරක් 10 ඍණ 5යි වර්ග මීටර පමණ වේ. වායුගෝලීය පීඩනය මගින් කර්ණපටහ පටලය මත ඇති කරන බලය කොපමණද? මේ බලන්න. මේ දරුවෝ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හරිද? භෞතික විද්‍යාවනේ. මම දැන් ලියනවා ඔන්න බලන්න ඔයා කරන්න ඕන වැඩේ හොඳේ. ඒ කියන්නේ මේක ලේසි දරුවට නම් සමීකරණය ලියුවා ගියා. ඒක ඇත්ත තමයි. එතකොට 24 වෙනි ප්‍රශ්නය. ඔයා කරන්න ඕන වැඩේ තමයි ඔයාට එකපාරට වැඩේ තේරෙන්නේ නැත්නම් මේක ඇතුලේ කියවෙන භෞතික විද්‍යා මොනවද මේවා? රාශි. භෞතික විද්‍යා රාශි ලියන්න. පීඩනය කියවුණා. බලය කියවුණා. වර්ගඵලය කියවුණා. නේද? මේ මහා ලොකු හැල්ලක් නේ තියෙන්නේ. පීඩනය, බලය, වර්ගඵලයනේ කියවුනේ. වෙන මුකුත් කියවුනේ නැහැ. මෙන්න ප්‍රශ්නයකට උත්තර ගන්න හැටි. ප්‍රවේශය. හරිද? එතකොට පීඩනයට නිකමට මතක තියාගන්න P අකුර තමයි use කරන්නේ. pressure. බලයට F අකුර force. වර්ගඵලයට A අකුර area. මේවා ඒකක නෙවෙයි. අර පීඩනය හඳුන්වන අකුර. pressure නම් P අකුර, බලය force නම් F අකුර, වර්ගඵලයට area කියලා කියනවා. area. ඔය දැන් සමහරවල් වෙලාවට ඔය පිරිමි ළමයි පොඩි රණ්ඩු හදාගත්තාම කියන්නේ යාළුවට නේ. උඹ අපේ area එකේ ඇවිල්ලා හුවෙන්න එපා කියලා නේ. අන්න ඒවා use කරන්න මේකටත්. අපේ area එක කියන්නේ අපේ කොටස අපේ ප්‍රදේශයට එන්න එපා කියලා කියන්නේ නේ. මේ area එක අපේ area එක. එහෙම අපි අහලා තියෙනවා ටෙලිනාට්‍ය වෙන පවා. දැන් මෙන්න මේ අකුරු මේ අකුරු තුනේ තියෙන පුතේ සම්බන්ධය 8 දී ගන්නවා. මම අකුරු තුනේ සම්බන්ධය මුලින් ලියලා ඉන්නම් මේ සමීකරණයක් විදියට. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. කොහොම ඉගෙනුවනේ. හරිද? දැන් පාඩම් කරගන්නකො ඉගෙන ගත්තේ නැත්තම්. ඒ වෙලාවෙ ඉගෙන ගත්තේ නැත්නම් දැන් දුක් වෙන්න එපා. දැන් පාඩම් කරන්න මං කියවනේ පහුගිය සියලු වැරදි අමතක කරන්න. අමතක කරලා ඔයා දැන් අද ඉඳලා මේ වැඩේට එකතු වෙන්න. හරි? අකුරු වලින් ලිව්වොත් මේ ටිකක් දාන්න. හරි. පටස් ගාලා ලියා ගන්න නෝට් එක. හරි? රයිට්. එතකොට මේ කොටුවකුත් දාගමු. කොටු කරගමු. ඕක ඔහොම තියාගන්න. හරිද? ඕක ඔහොම තියාගන්න. දැන් මම මේක ඉස්සරහින් ලියනවා එක රාශිය මනින ඒකක. ඕවා තමයි ළමයිට උගන්වන්න ඕනේ. ගාන හදන හැටි නම් තප්පර ගාණෙන් කියලා දෙන්න පුළුවන්. හරි. අපි ගමු. අපි කැමති කෙනෙක් ගමු. මේ තුනම කියන්න පුළුවන් වෙන්න ඕන මේ එන කෙනාට, අත උස්සලා එන කෙනාට, හෑන්ඩ් රයිස් එකක් දාන කෙනාට පීඩනයේ ඒකක, බලයේ ඒකක, වර්ගඵලයේ ඒකක. තුනම දන්නවනම් කවුද අත උස්සන්නේ? තුනම දන්නවනම්. හරි. එතකොට දෙසඳුට පුළුවන් කියලා වෙන්නේ නැති කියන්නේ. දෙසඳු. දෙසඳු එහෙනවද? මම ඔයාලට දීලා තියෙන මයික් එක. දෙසඳු නෑ. වෙන කෙනෙක් කවුද ඉන්නේ දෙසඳු පුළුවන් නම් කියන්න. මම මයික් එක දුන්නා. අංජනගේ මයික් එක පෙන්නන්නේ නෑ මට. නැද්ද කෙනෙක්? ඉක්මන් කරමු පුතේ අපරාධේ. තප්පරේ වුණත් අපරාධේ නේද? විනාඩි 37ක් තමයි තව ඉතුරු. හරි. VCG අපේ කියන්න පුතාට මන් දීලා තියෙන්නේ.
සර් පීඩනය. පීඩනය කියන්නේ සර් ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය. හරි. හරි. ඔයා කියන මට පීඩනයමයිනේ ඒකකය. පැස්කල්. හරිද? රයිට් බලයමයිනේ ඒකකය කියන්නේ. මියුට් කරගෙනද? කලබලේ මියුට් කරන්න එපා හොඳේ මං කියනකම්. බලය නිව්ටන් වෙලා යනවනේ. වර්ගඵලය වර්ග මීටර. දැන් වෙනත් කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. දැන් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් බෑ. ඒක සම්මත නැහැ. වර්ගඵලය වර්ග මීටර. භෞතික විද්‍යාවේ වර්ගඵලය තියෙන ඕනම තැනක වර්ග මීටර ආදේශයක් කරන්න. බලය තියෙන ඕනම තැනක මේක විතරක් නෙමෙයි. නිව්ටන් ආදේශයක් කරන්නේ. පීඩනය පැස්කල් වලට කියනවා වර්ග මීටරයට නිව්ටන් කියලා. වර්ග මීටරයට නිව්ටන්. හරි. පටස්කාර ඒවා ලියාගන්න. හරි. ගාන හදලා උත්තරේ ගන්න එක නම් සිම්පල් වැඩක්. දැන් අපේ අර දරුවා දැන් විද්‍යාලෝක අපේ පුතා කියාගෙන යනවා මට ඇහුණා පීඩනයේ අර්ථ දැක්වීම. බොහොම හොඳයි. එයා පටන් ගත්ත එක හොඳයි. හැබැයි අර මම හුවේ ඒකක ටික නිසා මම එයා පොඩ්ඩක් නැවැත්තුවේ. හරි. දැන් ඔන්න මේක ඉරේස් කරනවා. දැන් එයා කියපු එක මම ලස්සනට පෙන්නන්න. ඔන්න බලන්න. හොඳේ. මේක කතාවක්. මම පීඩනය උගන්වන්නේ මෙහෙමයි 8 9 අයට. මේක කතාවක්. අලියෙක් ඉන්නවා මගේ ළඟ. අලියා. ඌ බරයි නිව්ටන් 10000ක්. මගේ ගෙදර ගරාජ් එකේ මගේ ගෙදර තියෙන ගරාජ් එකේ ඉඩ තියෙනවා මෙහෙම කොටුවක්. මේ කොටුව මීටර් 2ක් දිගයි. මේ පැත්තත් මීටර් 2ක් දිගයි. දැන් ඔය පීඩනය අනම්මනම් සමීකරණ වල වැඩ්ඩෝ ඉන්නවා මෙතන. ඒ වැඩ්ඩොත් අහන් ඉන්නවද? මේ පැත්ත මීටර් 2යි මේ පැත්ත මීටර් 2යි. මම මේක බෙදා ගන්නවා කියලා හිතන්නකෝ මෙන්න මෙහෙම කඩිරි වලින් ඔයත් දැන් නෝට් කරන්න. හරි. ඔය විදිහට බෙදා ගන්නවා කියලා හිතන්නකෝ. රයිට්. ඔයා දැන් කල්පනා කරලා බලන්න මේ ලොකු කොටුවේ වර්ගඵලය. ලොකු කොටුවේ වර්ගඵලය වර්ග මීටර් 4යි. ඒක 11 ළමයෙකුට දන්නවා. දෙවරක් දෙක 4යි. එහෙනම් එක කොටුවක් වර්ග මීටර් 1යි. එක කොටුවකට විතරක් මම දාන්නම් වර්ග මීටර් 1යි. හරිනේ? රයිට්. දැන් මම මොකක්ද දන්නවද කරන්න හදන්නේ? අලියට එන්න කියලා. මේ මූ මං කියන දේ අහන අලියෙක් මං කියන විදියටම ජීවත් වෙන අලියෙක් මේ අලිය නිව්ටන් 10000යි මම මූට කියනවා ඔයා පුතා අලියට කියන්නේ ඔයා පුතා මෙහෙම කරන්න. මේකේ එක කකුලයි මේකේ එක කකුලයි කකුල් 4 කොටු 4 තියාගෙන ඉන්න. හරි. දැන් කියන්න එක කොටුවකට නිව්ටන් කීයක් ආවද chat එකට දාන්න. එක කොටුවකට නිව්ටන් කීයක් ආවද? 10යි. මොන එක පුතේ දානවා 10යි කියලා. ආයි බලන්න එක කොටුවකට නිව්ටන් කීයක් එනවද? අලියා නිව්ටන් 10000යි. ඔව් කීයද? 2500යි. හරිනේ? 2500යි. හරිනේ? රයිට්. 2500යි නේ? එක කොටුවකට 2500යි. ඔන්න අහන් ඉන්න. වර්ගඵලය වර්ග මීටර් 4ක් වෙච්ච අවස්ථාවේදී ඒ කියන්නේ මේ මුළු ඒරියා එකේම අලියා ඉන්නවා. ඒ වෙලාවේදී එක වර්ග මීටරයක් මත බලය 2500යි. හරිද? ඒවා ඔක්කොම නෝට් කරගන්න. හරිනේ? දැන් මම නීතියක් දානවා මේ අලියට. කොහොමද මං අලියට කතා කරේ? ඔයාට කතා කරන විදියට. පුතා කියලා තමයි කතා කරන්නේ. හරි. දැන් මං කියනවා පුතා, ඔයා කකුල් 4 තියාගෙන ඉන්න කොටු දෙකක මෙන්න මෙහෙම ඉන්න. ඒ කියන්නේ පුතා මේක අමතක කරන්න දැන්. හරි. දැන් වර්ගඵලය අඩු වුණා. මහතුරුට තේරෙනවද වර්ගඵලය අඩු වුණා. හැබැයි එක කොටුවක වර්ගඵලය තාම වර්ග මීටර 1යි. එක පුංචි කොටුවක් ගන්නකො ඒක 1යි. දැන් වර්ගඵලය වර්ග මීටර 2යි. ඒ කියන්නේ මුළු වර්ගඵලය. ඒ මොහොතේ එක කොටුවක වර්ගඵලය තුල බලය කීයද? වර්ග මීටරයක් තුල බලය. ඒකක් දාන්න chat එකට. හරිද? ටක් ගාලා දාන්න.
කීයද? රයිට්. ඔය දාන්නේ. හරි. එතකොට එක කොටුවක් මත කකුල් දෙකක් තියෙනවා නම් මේක බෙදෙනවනේ මෙතන හතරට බෙදලායි දෙකක්නේ. දෙකක් නම් 2500 දෙකක්. 2500 දෙකක් දැන් එනවා 5000. 5000. හරි නේද මම මේ කියන කතාව? දැන් එනවා 5000. හරි. දැන් අලියට මම කියනවා පුතේ ඔයා කකුල් හතරම තනි කොටුවේ තියාගෙන ඉන්න. දැන් ඔයා කල්පනා කරාවි දෙයියනේ අලියෙකුට පුළුවන් ද එහෙම ඉන්න. පුළුවන් අර සත්තුවත්තේ අලි සෙල්ලම් බලන්න ගියා නම් අලියා චූටි බංකුවෙත් කකුල් හතරම තියාගෙන හිටගන්නේ. දැන් අලියා වර්ග මීටර් එකක් මත ඉන්නවා කකුල් හතරම තියාගෙන. එහෙනම් වර්ග මීටර් එකකට අඩු කරාම ඒ වර්ග මීටරය මත දැන් බලය 10000යි. 10000යි. දැන් මට මයික් එකක් ඔන් කරව ගන්න ඕන. මං අමාරුවේ ඔයාලා අමාරුවේ දාන ප්‍රශ්න කවදාවත් අහන්නේ නැහැ. ලේසි ප්‍රශ්නයක් අහන්නේ මේකට එන්ටර් වෙන්න ඕන නිසා. හරිද? රයිට්. අපි අහමු දෙනුවන් ගෙන් දෙනුවන් බය නැතුව ඔන් කරන්න. දෙනුවන්. හරිද දෙනුවන්ට මං ඔන්න දුන්නා මයික් එක ඔන් කරන්න අවස්ථාව. මේ අපේ තාම චූටි බය තියෙනවනේ. ඉමල්ක එල්පිටිය ඉමල්ක පොඩි ප්‍රශ්නයක් අහන්නේ පුතා. නැද්ද ඔන් කරන්න. කැමති කෙනෙක් අපි ගමු. කැමති කෙනෙක් ගමු. රයිට් ඉමල්ක නියමයි. හරි. පුතේ මං අහන්නේ පොඩි දෙයක්. මෙහෙම යනකොට වර්ගඵලය මොකද උනේ? මේ පැත්තට යනකොට වර්ගඵලය 4 2 1 මොකද උනේ පුතේ? අඩු වුණා සර්. අඩු වුණා. වර්ගඵලය අඩු වුණා. මේ පැත්තට යනකොට බලය මොකද උනේ? වැඩි වුණා. වැඩි වුණා. හරිද? දැන් ලියා ගන්න හැම මහත්තුරුම ඉමල් කොහොම ඉන්න ඕෆ් කරන්න එපා. හැම මහත්තුරුම ලියා ගන්න නෝනලා හැම නෝනෙක්ම ලියා ගන්න වර්ගඵලය අඩුවිය. ඔය ලොකු වැඩෝ ඉන්නවා. ඒගොල්ලන්ට වරදින තැන තියෙන මොකද දන්නවද? ඔය ගොඩක් වැඩෝ කරලා තියෙන්නේ කටපාඩම් කරන එක. හරි. අම්බරලා දුන්නොත් ප්‍රශ්නයක් වැරදිනවා. ඒ නිසා මේවා ලියා ගන්න. වර්ගඵලය අඩුවිය බලය වැඩි විය. බලය වැඩි විය. හරිද? රයිට්. දෙන්න බලන්න මේ ටික හොඳට තේරුණා නම් රියැක්ෂන් එකක් අපිට. ඔය දාන්නේ ඊයේ පෙරේදා දානවා තම් එකක් දානවා. පට්ටෙට තේරුණා, නියමෙට තේරුණා. හරිද? හරි. යනවා මේ ස්ක්‍රීන් එකේ වැහි වැහැලා. හරි. දැන් මොකද උනේ? අලියට පොඩි රැග් එකක්. කොටු 4 හිටපිය, දෙකක හිටපිය, තනි කොටුවේ හිටපිය. අපි එහෙම අලියට කිව්වා ආදරෙන් කිව්වේ පුතා ඔයා එහෙම ඉන්න කියලා කිව්වා. හරිද? රයිට්. දැන් පැහැදිලිද? මෙන්න මේක විශේෂයි. කොටු කරගන්න. ඔයා කැමති නම් හයිලයිට් කරගන්න. විශේෂයි. මොකක්ද දන්නවද විශේෂය? අලිය අවසාන අවස්ථාවේදී ඉඳලා තින්නේ මේ බලන්න. වර්ග මීටරයක් මත. වර්ග මීටරෙන් අඩු කරන්න යන්නේ අපි. පවුනේ. උට ඊට වඩා ඉන්නත් බෑ කියමුකෝ. අපි කිසිම වෙලාවක මේ කතාව වර්ග මීටරයකට වඩා අඩු කරන්නේ වර්ග මීටරයක් මත හට ගන්නා බලයට කියනවා පුතා ලස්සන වචනයක්. වර්ග මීටරයක් මත හට ගන්නා බලයට කියනවා පීඩනය. ඒක තමයි අර මං හිතන්නේ අකේන් හරි ඒ වගේ නමක් තියෙන පුතෙක් අර පැහැදිලි කරගෙන ආවේ. අන්න වර්ග මීටරය කියන එක ඔන්න කොටු කරගන්න. හරි? කොටු කරගෙන අදින්න යටට හරි මම මේ පැත්තට අදින්නම් ඊතලයක්. රයිට්. ඔයා කැමති වෙන ඕන පාටක් ගන්න. පාටක් අරගෙන ලියන්න. මොකද ලියන්න දන්නවද? ඒකක වර්ගඵලයක්. ඒකක වර්ගඵලයක් කිව්වේ ඇයි? වර්ග මීටර් එකකට කියනවා ඒකකයක්. එකක් කියන්නේ ඒකකයක්. එකක්. ඒකක වර්ගඵලයක් මත ඇතිවන නිකම්ම බලය නෙවෙයි. හරි කෙලින් පහලට. නම් අභිලම්බ බලය ඒකක වර්ගඵලයක් මත ඇතිවන අභිලම්බ බලය පීඩනය නම් වේ.
ලස්සනට ලියා ගන්න. හරි. කොටු කරගන්න, highlight කරගන්න, හැඩ කරගන්න. මොකද දන්නවද? මේවා පට්ටම පට්ට අර්ථ දැක්වී. ලකුණු ගෙඩි පෙටි. දැන් සර් ප්‍රශ්නෙට උත්තරේ කියලා ගියා නම් මේවා හුවෙන්නේ. ඒකයි අපේ විශේෂත්වය ප්‍රශ්නෙට උත්තරේ වගේම තියරි ඔක්කොම මතක් කරනවා. තියරි මතක් කරනවා අහුවෙන ටික. ඊයේ chat එක කියවද්දී දරුවෝ දාලා තිබුණා සර් සමාන්තරගත ප්‍රතිරෝධක සම්බන්ධය නම් පට්ටෙටම තේරුණා. ඒක නියමයි. ශ්‍රේණිගත සම්බන්ධය ඇයි කියලා දෙන්නේ නැද්ද වගේ එකක් නිකන් ශ්‍රේණිගත නම් කියලා අහලා තිබුණා. ශ්‍රේණිගත නම් අපිට වෙන වෙලාවක අහුවෙයි. ප්‍රතිරෝධක ශ්‍රේණිගත නම් හරි ලේසි. ඒක මම චුට්ට අහපු නිසා කියන්නම් මේ රතු පෑනෙන් ලියන එක ඔතනට ලියන්න එපා. මෙතන ඕම් 5 නම් මේක ඕම් 10 නම් මේක ඕම් 2 නම් සමීකරණ නම් මනම් කතා මොකෝත් ඕනේ නෑ පුතා. ඔයා කරන්න ඕන 5යි 10යි 2යි එකතු කරන්න. උත්තරේ 17යි. ශ්‍රේණිගත නම් කරන්නේ එකතු කරන එක. එතකොට chat එකට ඔයා දාලා තිබ්බොත් ප්‍රශ්නයක් මම හැමදාම දැන් තීරණය කරා chat එක කියවන්න. හරි? මොකද වීඩියෝ එක අප්ලෝඩ් වෙන අතරේ මට chat එක කියවුවාම ඊළඟ දවසක ඒ කියන්නේ ඊට පස්සෙන් නම් මට පුළුවන් උත්තරේ දෙන්න. හරිද? right. ඒකක වර්ගඵලයක් මත ඇතිවන අභිලම්භ බලය පීඩනය නම් වේ. හරි. දැන් හරි. මැකුවා එහෙනම්. දැන් අපේ වැඩේට යන්න. දැන් තමයි පේපර් එකට එන්න හදන්නේ විනාඩි තව 25යි. 21 වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකක්ද අහනවා? ඒකේ උත්තරේ අපි ඊයේ දුන්නා පුතේ. 21 වෙනි ප්‍රශ්නේ උත්තරේ 2. HA දුබල අම්ලයකින්. හරි. දැන් අපේ ප්‍රශ්නයට එනවා. අපේ ප්‍රශ්නය තමයි මෙන්න මේ විදියට මුහුදු මට්ටමේදී වායුගෝල පීඩනය තියෙනවලු මේ යගයක්. මිනිස්සෙක්ගේ කණේ වර්ගඵලය මෙච්චරයිලු. ඉතින් කොහොමද අහනවා මේක කන මත ඇතිවන බලය. ඉතින් මොකද්ද සමීකරණය? අපි චූටි කාලේ ඉඳන් ඉගෙන ගත්ත සමීකරණය. පීඩනය සමානයි අර කියපු විදියට බලය බෙදීම වර්ගඵලය. ඒක තමයි අලියාගේ කතාවෙන් කියලා දුන්නේ. වර්ගඵලය අඩු වෙන්න පීඩනය වැඩි. වර්ගඵලය වැඩි නම් පීඩනය අඩුයි. අලියාගේ කතාව මතක් කරගන්න. හරි. දැන් පීඩනය දීලා තියෙනවා. ආදේශ කරමු. පීඩනයට ඔයා දාන්න එක්වරක් 10 පස්වෙනි බලයක් වර්ග මීටරයට නිව්ටන්. මේ සෙකන්ඩ් එකට ලියන්න ඕන විදියටමයි මම කියලා දෙන්නේ. බලයට දාන්න බලය කියලාම දාන්න. ඇයි බලයනේ ක්වෙස්චන් කරන්නේ. බලය තමයි අපෙන් අහන්නේ. වර්ගඵලය 5 වරක් 10 5නේ. 5 වරක් 10 ඍණ 5නේ. ඍණ 5යි m වර්ග. සෙකන්ඩ් එකට උනත් මේක ගැලපෙනවා. ලස්සනට ලියන්න. සෙකන්ඩ් එකට උනත් ගැලපෙනවා. ඒ කියන්නේ සෙකන්ඩ් පේපර් එකේ මේ ප්‍රශ්නේ ආවනම් මේ විදිහට උත්තර ලියන්න. හරි. දැන් පුතා හරස් ගුණිතය මතක් කරගන්න. බලය මේ පැත්තේ තනි කරගන්න. මෙන්න මේ යට ඉන්න කෙනා ඇදගෙන එන්න මෙහෙට. යට කෙනා මෙහෙට ඇදගෙන එන්න. එතකොට එක් වරක් 10 පස්වෙනි බලය ළඟට දාන්න 5 වරක් 10 ඍණ 5. අම්මෝ එන ලොකුයි වගේනේ. අපෝ නෑ. ගණන් ටීචර් වාට කියලා දීලා ඇති 10 ධන 5ට 10 ඍණ 5 කපන්න පුළුවන්. මෙහෙම කපන්න පුළුවන්. හරි. එක්වරක් 5 නිව්ටන් 5යි. මේක සෙකන්ඩ් එකටත් ලියන්න පුළුවන් මේ විදියටම. බලය නිව්ටන් 5යි. මේක නිකන් මං ක්ලාස් වල නම් උගන්වන්නේ සරම කන පිටෙන්ද වගේ. සරම කන පිටෙන්ද කියන්නේ බලන්නකෝ. නිව්ටන් 5 වමේ බලය දකුණේ. එතකොට ඉතින් මොකද කරන්නේ අපි? ගාලා උඩයට මාරු කරලා නේ ඔක හදා ගන්න ඕනේ නේ. හරි. එහෙනම් ඉතින් මේක දෙපැත්ත මාරු කරන්න. එතකොට තමයි ලස්සන වැඩේ. බලය නිව්ටන් 5යි. දැන් නම් අන්න හොඳ පිට. ඉස්සෙල්ලා කන පිට දැන් හොඳ පිට. හරිනේ? right. බලන්නකෝ අපි ප්‍රශ්නයක් අරන් තියරි කතා කරලා තියරි ඇතුලෙන් දන්නේම නැතුව ප්‍රශ්නෙට ඇවිල්ලා ප්‍රශ්නේ ලේසි කරගෙන උත්තරේට වැඩි පීඩනයක් නැතුව යනවා. මෙච්චර වෙලා දෙන්න බෑ O level paper එකේ වෙලාවට. හරිනේ? නමුත් ඉතින් පුතා මේ හෙමින් මේ යන ගමන ඔයාට මේව ඔක්කොම අන්තිම කාලෙදි ලියන්න ඕනේ නැහැ. මම මේ හිතන විදියටම ඔයාගේ හිතට එනවා සර් මේවා කියලා දීලා තින් මේම තමයි මම මේ කරන්නේ ඔයාගේ හිතට එන්න ඕන ටික ඒ කියන්නේ ඉමේජින් කියලා කියන්නේ මවා ගන්න ඕන ටික බෝඩ් එකේ ලියන එක. ඔයා මවා ගන්න ඕන ටික කොලේ ලියා ගන්න. නේ? එහෙම ලියා ගන්න දරුවන්ට තමයි ගොඩ යන්න පුළුවන්. නැත්තම් බෑ. තව විනාඩි 20යි 22යි එතකොට මේක මවාගෙන කරාම ඉදිරියේදී පුතා මේ මැවෙන දේවල් වල ඔක්කොම ලියන්න ඕනේ නැහැ. ඒක තමයි මේකේ රහස. එතකොට ඔයාට අන්තිම උත්තරේට මේ පියවරක් දෙකක් ලිව්වා කට වැඩක් කරා පටස් ගාලා උත්තරේ ගත්තා. මම මේ පුරුදු කරන එක ඔයා පුළුවන් නම්
මේ පාර වාර විභාගෙට ඇඩ් කරන්න. මොකක්ද දන්නවද කරන්න ඕන? හැම මොහොතකම කටු වැඩක් කරලා උත්තරේට යන්න. හැබැයි දිග කටු වැඩවල් කරගෙන යන්න බෑ. මොකද පැයක් ඇතුළත ප්‍රශ්න 40ක් කරන්න ඕනේ. දැන් මේක මම නිගමට මම කියන්නම්. මේක හරියට ප්‍රැක්ටිස් කරපු ළමයෙකුට මේ ප්‍රශ්නේ ආවනම් විභාගෙදී එයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් පහළ පියවර ටික විතරයි. මම ඉතක් ගහලා පෙන්නුවොත් මෙන්න මේ ටික විතරමයි යාට කරන්න. ඒතකොට ඒක ඉතින් කටු වැඩ කොලේක පටස් ගාලා හදන්න පුළුවන්. සමහරුන්ට මනෝමෙන් හදා ගන්න පුළුවන් ওই ටික. ඉතින් ඔතෙන්ට ගේන්න නෙමෙයි හද දෙසැම්බර් මාසෙ වෙනකොට ඔයා මම ඔතෙන්ට ගේනවා. හරිද? පොඩ. ඒ නිසා මගේ ක්ලාස් ඇවිල්ලා ඒකක් නැතුව දෙසැම්බර් මාසේ වැඩ ඉවර කරගන්න එපා. අපරාධේ. දිගට එන්න ඕන. දැන් මට විශ්වාසයි මේ ටික නම් හෙට විභාගෙ තියාගෙන ඔය ඇවිල්ලි. නේ? මේ ටික නම් ඒ මගේ ටාගට් එකට මම තල්ලු කරනවා. අනිත් ටික ගැන මට එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. උඩක් මූමනව තියෙන ටික තමයි මේ. හරිද? රයිට් අපි යන් ඊළඟට කාර්යක්ෂමතාවය 100% වන පරිණාමකයක ප්‍රාථමික දඟරයට සැපයෙන ජවය වොට් 200ක් වේ. එහි ද්විතීක දඟරය හරහා වෝල්ටීයතාවය වෝල්ට් 10ක් වන්නේ නම් ද්විතීක දඟරය හරහා ගලා යන ධාරාව කොපමණද? තවම පරිණාමක උගන්වලා නැතුව ඇති. පරිණාමක ගැන කතා කරලා නැතුව ඇති. නේ? හරි. දැන් පොඩ්ඩක් කොහොම කියවලා ඔහොම පැත්තකින් තියන්න මම පරිණාමකයේ ලස්සනට දැන් කියලා දෙනවා. ඔයාට ඕන කරන ටික. පන්තිය ගැන පොඩි අදහසක් කියන්න කවුරු හරි ඉන්නවද? අපි අම්මෙක්ගෙන් ඇහුවා. විනාඩියයි දෙන්නේ. කැමති කෙනෙක්. ක්ලාස් එක ගැන කියන්න දැන් මම මෙච්චර කතා කරනකොට මම මෙච්චර දෙයක් කරලා දෙනකොට නේද? එක දරුවෙක් මට නිකන් පොඩ්ඩක් ක්ලාස් එක ගැන වාක්‍ය දෙකක් තුනක් අපිට පාළු යන්නත් එක්ක කවුරුවත් නැද්ද? කෙනෙක්. හරි. අන්න ඒ දරුවට අවස්ථාව තියෙනවා. PCG අපේ පාසලය කියන්න පුතේ. සර් මේ පටන් ගත්ත ක්ලාස් එක ඇත්තටම හොඳයි. ඇත්තටම විද්‍යාව කියන සබ්ජෙක්ට් එක කියන්නේ හරියට ක්ලාස් එකක් මට සෙට් වුණේ නැහැ. හරි. ඒත් මේ දැන් සර් උගන්වන පිළිවෙලත් එක්ක මට ෂුවර් මේ ඒක ගන්න පුළුවන් කියලා. ඇත්තටම මේ කරන වැඩේ නම් හොඳයි සර්. ඇත්ත. thank you. ඔව්. හරි. thank you. ඒ වගේ දරුවෝ තමයි අනිත් අයත් කතා නොකරට ඒ වගේ දරුවෝ තමයි අහිංසක දරුවෝ යම් හේතු නිසා එක විදියට පාසලෙන් සහයෝගයක් ලැබුණ නෑ වෙන්න පුළුවන්. ගෙදරින් සහයෝගයක් ලැබුණ නෑ වෙන්න පුළුවන්. ගෙදරින් සමහරට වෙන්න පුළුවන්. යාළුවෝ නිසා සමහර විට තමන්ගේ කාලය නොදැනුවත්ව නාස්ති වුණා වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් පුතා. ඉස්කෝලේ තනතුරු තානාන්තර දරන්න ගිහිල්ලා ඉස්කෝලේට වැඩි සේවයක් කරන්න ගිහිල්ලා හොඳම කාලේ නැති වුණා වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාගේ ගෙදර මොන හරි ආර්ථික ප්‍රශ්න නැත්නම් අම්මා තාත්තා ලෙඩ වෙලා මොන හරි ප්‍රශ්න නිසා අපේ ගම් වතුර ඇවිල්ලා ආපු ගැටලු වල දරුවෝ සමහරට මෙතන ඇති. හැබැයි මේ මාස 3මාර ඔයාට අර මං කියවනේ පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව ඉෂ්ට කරගන්න දිගට ක්ලාස් එකට එන්න. මේ ඉන්න දරුවෝ තමයි සැබෑ උමනාව තියෙන ළමයි. ඇයි ඒ මං කියන්නේ? අද නියම දවසක් මට ඔයා මැනගන්න. හෙට විභාගයක් තියන් තමයි පුතා විද්‍යා ක්ලාස් එකේ. ඒ නිසා මේක නියමම කුලකය තමයි මෙතන ඉන්නේ. හරි? බය වෙන්න එපා. දැන් කතා කරපු දරුවා මගේ ඉස්කෝලේ ළමයෙක්. බය වෙන්න එපා. අනිත් යාළුවන්ට පණිවිඩය දෙන්න. පැහැදිලිද? මේක හෙමින් ගමනක්. මම මේ කරන්නේ හෙමින් ගමන. හාවගේ පිටේ නැගලා නෙවෙයි ඔයා මේ යන්නේ. ඔයාලා මේ හැමෝම යන්නේ ඉබ්බෙක්ගේ පිටේ නැගලා. හරිද? හැබැයි අපි දන්නවා රේස් එකෙන් දිනුවේ ඉබ්බා. හරිනේ? හාවෝ වේගවත් ඒ වුණාට ටිකක් ගිහිලා කම්මැලිකම හිතිලා නිදාගත්තොත් ඉතින් ඉබ්බා හෙමින් ගියක් දිනනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉබ්බා හෙමින් ගියක් දිනනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අර පුතා කිව්වා වගේ විද්‍යාපන්තියක් සෙට් උනේ නැහැ. විද්‍යාවට හරි ගියේ නැහැ. ක්ලාස් එකට ආවම තේරුණා වැඩේ කොට දාගන්න පුළුවන් කියලා. පට්ට විශ්වාසයක් නේ ඔයා තියලා තියෙන්නේ මං ගැන. ඒක රකින්නවා ඒ විදියට. පැහැදිලිද? ඒ නිසා මේ ක්ලාස් එක රන් කරන්න මට මාසෙකට සාමාන්‍යයෙන් මුදලින් ගත්තොත් රුපියල් 20000ක් විතර යනවා. පැහැදිලි? Zoom එකට ගෙවන ගාන, මගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක, ඊට පස්සේ මගේ data connection එක ඔය එකතු වුණාම 20000ක් විතර යනවා. මට සතයක්වත් මම ඕගොල්ලන්ගෙන් අය කරන්නේ නැතුවයි මේ වැඩේ කරන්නේ. එක පිනක් විදියට මම ඕගොල්ලන් වෙනුවෙන් කරන වැඩක්. මම අවුරුදු 26ක
ටියුෂන් ජීවිතයක් මට තියෙනවා. ඒකේ මම හම්බ කරගත්ත දේවල් තියෙනවා. මේක ඕගොල්ලන් වෙනුවෙන් කරන වැඩ. හැම අවුරුද්දෙම මම ඒ වගේ වැඩසටහන් කරනවා. ඒතර අර මට ඉස්සෙල්ලා කතා කරපු දරුවෙක් කිව්වා ඒගොල්ලන්ගේ තනමල් විල නේද? ක්ලාස් දෙකක් තියෙනවා. ටීචර් කිව්වලු ඒ ක්ලාස් දෙකේම ළමයින්ට මේ පන්තියට එන්න කියලා. හරිද? ඔය රෙකෝඩින් එකක් පුතා, ඒ පුතාට මම මේ විශේෂයෙන් කියන්නේ. ඔය රෙකෝඩින් එකක් මේ අද වගේ දවසක කරන රෙකෝඩින් එකක් එක ලින්ක් එකක් ටීචර්ට යවන්න. හරි? YouTube එකේ ඒක යවන්න. යවලා ටීචර්ට බලන්න කියලා. හරි? බලලා ඉවර වෙලා අනිත් දරුවන්ට ඒක කියන්න. හරිද? ඒක ඉස්කෝලේ ගුරුවරුන්ට මාර උදව්වක් මේක. හරි? ඒ නිසා මේ අපේ මගේ පාසලේ විදුහල්පතිතුමිය බොහොම කැමති වුණා පන්ති පහම මේකට එකතු කරා. හැබැයි පන්ති පහේ දරුවෝ ඇවිත් නෑ. ඒක වෙනම කතාවක්. ඒ හෙට අනිද්ද තියෙන වැඩත් එක්ක වෙච්ච දේවල්. ඒ විදිහට ලංකාවේ ඕන දරුවෙකුට ඕන ගුරුවරයෙකුට මේක තමන්ගේ ගෝලියෝ ටික එකතු කරන්න හොඳ වේදිකාවක්. හරි? එතකොට අපි මේක හදාගමු ඉස්සරහට ඒ අයටත් උදව්වක් වෙන විදිහට. පැහැදිලිද? හරි. අපි යන් ඊළඟ එකට එහෙම කතාවක් කියන්න වෙනවා හැමදාම පොඩි වෙලාවක් අරන්. මොකද අපේ වැඩසටහන නැත්තම් ප්‍රසිද්ධ වෙන්නේ නැහනේ. මේ ප්‍රශ්නේ තමයි පරිණාමකය. දැන් මෙන්න මේ ප්‍රශ්නාංකය 24. දැන් බලන්න ඉබ්බ යන ගමන 24 වෙනි ප්‍රශ්නෙට ඇවිත් තියෙන්නේ නේ. හරි. 24 වෙනි ප්‍රශ්නයට ඔයා මේක ඇඳගන්න පරිණාමකයක සංකේතය. තාම දන්නේ නැහැ දෙයියනේ පරිණාමකයක් කියන්නේ මොකක්ද කියලා. ඉස්සෙල්ලා මේක මම කියන පිළිවෙලට කරන්නකෝ. හරි. ඔයාට හිතෙන එක මම දන්නවා. මම තාම දන්නේ නැහැ පරිණාමකය. ඒක මම දන්නවා. හරි. මේක ඇඳගන්න මේකේ තියෙනවා පුතා දඟර දෙකක්. දඟර දෙකක් මෙන්න මෙහෙම. හරි. එක දඟරයක්. මේ පැත්තේ තියෙනවා අනිත් දඟරය විදුලියට සම්බන්ධ කරන උපකරණයක්. මේ හැම කෙනෙක්ගේම ගෙදර පරිණාමකයක් නැති වෙන්න බෑ. හරි? රයිට්. ඔක අඳින්න කොටක් ගාලා පරිණාමකයක් කියන්නේ මොකක්ද කියන එක දැන් පැහැදිලි කරන්න. හරි. ගෙදර ඕගන් එකක් තියෙනවා. ගෙදර රේඩියෝ එකක් තියෙනවා. දැන් මේ අපේ ගෙදරත් ඔන්න ගෙදර කුස්සිය වැඩ කරනකොට ඉතින් අපේ නෝනට එහෙම පොඩි සින්දුවක් අහගන්න චූටි රේඩියෝ එකක් තියාගෙන ඉන්නේ. ඒක ගහන්න බෑ එකපාරටම වෝල්ට් 230ට. ගැහුවොත් පිච්චෙනවා. ඒ කියන්නේ ඩිරෙක්ට් කරන්ට් එකක් දෙන්න බෑ. එතකොට තියෙනවා මේ පවර් පැක් කියලා එකක් නේ. කළු පාට පොඩි පවර් පැක් එකක්. ඔය ෆෝන් චාර්ජර් එකක් තරමක් දුරට ඊට සමානයි. ෆෝන් චාර්ජර් එක හැබැයි පටලව ගන්න එපා මේකත් එක්ක. පවර් පැක් කියන උපකරණය ටිකක් බරයි පෙට්ටියක් වගේ තියෙන්නේ. ඒකේ කූරු දෙකක් පින් දෙකක් මෙහෙම තියෙනවා. ඒ දෙක තමයි අපි ප්ලග් කරන්නේ. සමහර මෙහෙම පින් තුනක් තියෙන්නත් පුළුවන්. ප්ලග් කරාම එන වයර් එක තියෙනවනේ. ඒ වයර් එක අවුට්පුට් එක වෝල්ට් 12 වෝල්ට් 6 අන්න ඒ වගේ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඒතර ඔයාගේ ගෙදර ඕගන් එක වැඩ කරන්නේ පොඩි රේඩියෝ වැඩ කරන්නේ සමහරට පරිණාමකයකින්. දැන් ඔයා කියයි අපේ ගෙදර රේඩියෝ එකක් තියෙනවා සර් එහෙම එකක් නැහැ. කෙලින්ම වයර් එකනේ ප්ලග් කරන්නේ අපි. නෑ. වයර් එක ප්ලග් කරාම ඇතුලේ තියෙනවා පරිණාමකය. ඒක ඉන්බිල්ට් එකක්. ඒ කියන්නේ රේඩියෝ එක ඇතුලේ පරිණාමකය හදලා තියෙනවා. රේඩියෝ එකේ සර්කිට් එකක් කිසිම දවසක වෝල්ට් 230න් වැඩ කරන්නේ නැහැ. ඒකේ තියෙන පුංචි ඉක්විප්මන්ට් ඒ කියන්නේ පොඩි රෙසිස්ටර් වගේ ඒවා. ඒවා වැඩ කරන්නේ මේ වෝල්ට් ගාන තාම අඩුයි. රවුටර් වලින් ඔව් සර් රවුටර් වලින් වලට සම්බන්ධ කරන්නේ ඔව් හරියටම හරි. දැන් මගෙත් මේ මම වැඩ කරන්නේ SLT fiber හරහා ඒ රවුටර් එකට ගහලා තින්නේ පරිණාමකයක්. ඒකත් වෝල්ට් 12ක් 6ක් වගේ අවුට්පුට් එකක් දෙනවා. අන්න පරිණාමකය. පරිණාමකය දෙපැත්තක් තියෙන බව මතක තියාගන්න. හරිද? තමයි මේ ප්‍රශ්නෙට ගොඩක් වෙලා අපිට කතා කරන්න වෙයි. පරිණාමකය දෙපැත්තක් තියෙනවා. කොයිල් දෙකක් තියෙනවා. විදුලිය දෙන කොයිල් එක දාගන්න ලස්සනට මොනවා හරි ලස්සන පාටකින් ඉන්පුට් එක මෙන්න අවුට්පුට් එක. හරිද? මෙන්න අවුට්පුට් එක. හරි. හැඩට වැඩ කරන්න අවුට්පුට් එක. රයිට්. එතකොට පුතා ඉන්පුට් එක ඒ කියන්නේ වෝල්ට් 230ක් දෙන පැත්ත කියමුකෝ. ඒ දඟරයට නමක් දෙනවා ප්‍රාථමික දඟරය. ප්‍රාථමික දඟරය. ප්‍රයිමරි කොයිල්. P අකුර දාන්න. ප්‍රයිමරි කොයිල්. P අකුර දාන්න. ප්‍රාථමික දඟරය. හරි. ඒක දාගන්න. එතකොට දැන් ඔය සමහර ළමයින්ට මේ විෂය නිකන් අර මොකද එක වචනයක් කිව්වහම අනිත් වචන එනවා එළියට. එහෙම තමයි අපි සෝබාදහමෙන් හැඩ ගැහිලා තින්නෙත් එහෙම තමයි. එකක් ලිව්වහම අනිත් එක එනවා. අපි මානවයෝනේ අපේ මොලේ දියුණුයිනේ. මේ පැත්ත ප්‍රාථමික දඟරය නම් මේක මොකද්ද? ද්විතීක දඟරය. ද්විතීක දඟරය. secondary coil. එස් අකුර දාන්න. හරි. දැන් මොකද පුතේ මතක තියාගන්න ඕන? පරිණාමකයක දඟර දෙකයි.
විදුලිය දෙන දඟරය ප්‍රාථමික දඟරය. විදුලිය පිට කරන දඟරය ද්විතීක දඟරය. හරි. ප්‍රාථමික නම් ප්‍රයිමරි, ද්විතීක නම් සෙකන්ඩරි. අපි දරුවෙක් ගමු මේ මයික් එකට. චම්පි රයිට්. චම්පි පොඩ්ඩක් වීර සේකරද? ඔව් හරි. බය නැතුව ඕන කරා පුතේ. අපි කතා කරමු. චම්පි වීර සේකර රයිට්. පුතේ කොහේ ඉඳලාද එකතු වෙන්නේ? මාතලේ ඉඳන් සර්. මාතලේද මාතරද? මාතලේ. මාතලේ සෑහෙන දුරයි. එතකොට මං ඉස්සර මාතලේ එනවා හොකි මැච් වලට අපේ ඉස්කෝලේ ළමයි අරන්. මොකද ඉස්කෝලේ? සයන්ස් කොලේජ් සර්. සයන්ස් කොලේජ්. සමාන්තර පන්ති කීයක් තියෙද? 9 ඉඳන් 13 වෙනකම්. නෑ 11 පන්ති කීයද? 11 පන්ති 4ක් සර්. 4යි. මේ පණිවිඩය දැන් දෙන්න ඕන පන්ති 4ටම. යාළුවන්ට දෙන්න ඕන ලින්ක් ෂෙයා කර ගන්න ඕන. හරි. ක්ලාස් එකට යාළුවෝ ටික ගන්න. හරි මාතලෙන් චම්පි පුතේ මගේ ප්‍රශ්නය ලේසි ඒවා මම අහන්නේ ළමයි අමාරුයි දාන්න අපහසුතාව දාන්න දේවල් නෙවෙයි 11 ළමයෙක්ට ටක් ගාලා කියන්න පුළුවන්. ඔයා හිතන්න මේ ඔයාගේ ගෙදර තියෙන පරිණාමකයක් ඔයා මේක කනෙක්ට් කරන්නේ රේඩියෝ එකකට. ඔයා කියන්න රේඩියෝ එක තියෙන්න ඕන P අකුර පැත්තේද S අකුර පැත්තේද? S අකුර පැත්තේ. ආපහු කියන්න. S අකුර පැත්තේ. S අකුර පැත්තේ. අවුට් කියලා ලියා ගන්න කවුරුත්. ඕමින චම්පි. එතකොට මේක ඉන්පුට් එක නම් ඔයා මේක ප්ලග් කරනවා නම් මම මෙතෙක් නොකියපු එකක් අහන්නේ. දන්නවනම් විතරක් කියන නැත්තම් දන්නේ නැහැ කියා. හරිද? වෝල්ට් කීයක් මෙයාට දෙනවද අපේ ප්‍රධාන පද්ධතිය? මොකක්ද සර්? මේ පැත්ත ප්ලග් කරනවනේ අපි. හරිද? බිත්තියේ තියෙන සොකට් එක නේද? අපි ඒකට මේ පරිණාමකය ගහනවා මෙහෙම කරන්ට් එකට. අන්න සරලව කිව්වා. කරන්ට් එකට ගහනවා මේ පැත්ත ගහන්නේ. එතකොට මෙතෙන්ට වෝල්ට් කීයක් එනවද? වෝල්ට්. මතක නැද්ද? 230ක්. 230යි. රයිට්. දැන් සමහර දරුවන්ට මේක 240 වගේ පොඩි මතකයක් තියෙන්න පුළුවන්. ඒකට හේතුව විදුලි උපකරණ වල ලියපු ගාන. 230 ලියා ගන්න මේ විදියට. හරි චම්පි. දැන් thank you. ඔයාගේ යාළුවෝ ටික එකතු කරන්න ඕන ක්ලාස් එකට එමීට. හරි. 230 ලියන්න. 230යි අපි මේ පැත්තේ අවුට් එක නිකමට ලියමු 12 වෝල්ට් 12යි. හරිද? නිකන් ලියමු. මේක පුතේ ඕන විදිහකට ගන්න පුළුවන්. 12ද 6ද 9ද ඕන ගණනක් ගන්න පුළුවන්. හරිද? ඒක ගන්නේ මේක උතන රටාවෙන්. අපි ඉස්සරහ දවසකදී ඒක බලමු. හරි? මේක උතන රටාවක් තියෙන. මේ කොයිල් උතන රටාවෙන් තමයි ඒක ගන්නෙ. අපි ඒක ඉස්සරහ දවසකදී බලමු කොහොමද ඒක කියන්නේ වෝල්ටේජ් එක හදන්නේ කියලා. හරිනේ? right. දැන් පරිණාමකය ගැන යම්කිසි අවබෝධයක් තියෙනවා. පරිණාමකයක හොඳට අහන් ඉන්න. පරිණාමකයකට විදුලිය දුන්නහම මේ කොයිල් එකේ වොට් ගාණක්. වොට්. හරිද? දකින්න තප්පරයක්. කැම් එක බොඳ වෙනවා. මේ කැම් එක බොඳ වෙලාද අද නැහැ නේද මේකක්? ඒක මං හිතන්නේ නැහැ. මොකද මට හොඳට පේනවා. මේ පැත්තෙන් ප්‍රශ්නයක් නැහැ. සිග්නල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. රයිට්. මම පොඩ chat එක කියුවේ. හරි පුතා. දැන් අහගන්න. මේ පැත්තේ කොයිල් එකෙන් හැදෙනවා වොට් අගයක්. අර පැත්තේ කොයිල් එකෙනුත් හැදෙනවා වොට් අගයක්. වොට් අගයක්. වෝල්ට් නෙවෙයි මේ වෝල්ට්. වොට් නම් ජවය. ජවය නම් පවර්. ලියමුද පැත්තකින්? අපේ වචනේම ලියමු. වොට් නම් ජවය. එහෙම ලියන්න මහත්තයෝ. මොකද දන්නවද? මේවා මේ ඔෆිෂියල් වැඩ නෙවෙයි. කොළවල ලිව්වා, පේපර් එක කරගත්තා, මතක තියාගත්තා, මෙමරි එකට දාගත්තා, කොලේ විසි කරා. මේවා මේ කොහෙවත් උසාවි වල ගිහින් පෙන්නන්නේ නැහැ. වොට් නම් ජවය. ජවය නම් පවර්. POWER. ඔයාලට අමතක වෙන හැම වෙලාවකම මතක තියාගන්න. වොට් නම් ජවය. ජවය නම් පවර්. එහෙනම් අකුර P. පවර්නේ P. P සමානයිලු VIට. මේ පැත්තෙත් එහෙමයි. මේ පැත්තෙත් P සමානයිලු VIට. හරිද? right. මම ඕනනම් මෙහෙම කියන්නම්.
P1 V1 නැත්නම් මෙහෙම ලියමුද ලස්සන වැඩක් තියෙනවා PP VP IP අපි අහලා බලමු PS VS IS ඒක නේද හොඳ ඔව් ඒක තමයි හොඳ කාටද පුළුවන් කියන්න සර් ඇයි අර 1 2 3 නොදා PP VP IP අර පැත්තේ PS VS IS අඩේ විනාඩි 6 තව තියෙනවා අපි ඉතින් පෙත්මිගෙන්ම අහමු පෙත්මිය අත උස්සගත්ත ගමන් ඉන්නේ පෙත්මි කියන්නේ ප්‍රාථමිකයි ද්විතීකයි නිත. ප්‍රාථමික දඟරේ පැත්තට මේක ලිව්වා අර පැත්තේ මොකද ලිව්වේ ද්විතීක දංගරේ. ද්විතීක දඟරේට ඒක ලිව්වා නියමයි හරි පෙත්මි දැන් අද දවසේ මතක තියාගන්න ඕන දේ තමයි පරිණාමකයක දඟර දෙකට තියෙනවා වොට්ටගයන් ඒ වොට්ටගයන් හොයන සමීකරණය P සමානයි VI මේ පැත්ත P සමානයි VI හරි ජීවිතේ කවදාවත් පරිණාමක ඉගෙන ගත්තේ නැතත් අද පරිණාමකය ගැන යමක් දැනගත්තා හරිනේ තාම 11 දරුවන්ටත් මේක උගන්වලා නැතුව ඇති මෙන්න අපේ භාෂාව අපි සරල මිනිස්සු අපි නිකම් වැඩි ලොකු වචන දාන්න ඕනේ නැහැ. අපි දන්න වචනේ. what නම් ජවය, ජවය නම් පව නම් p. හරිද? what නම් ජවය, ජවය නම් පව නම් p. p තමයි ජවය. p ගේ අගය මනින්නේ what වලින්. හරිද? දැන් ඇති. හරි? ලොකු වටයක් ගිහිල්ලා ඉගෙනුවා. හරි? මොකද දන්නවද? ඔයා දන්නේම නැතුව කිසිදාක ඉගෙන නොගත්ත විෂය කරුණක් මෙන්න පොඩි වෙලාවක් ඉගෙනගෙන O level paper එකක ප්‍රශ්නයකට උත්තරේ තෝරනවා. කොච්චර දක්ෂද දරුවෝනේ. කොච්චර දක්ෂද හැබැයි මෙහෙමයි. ඒ දරුවන්ගේ දක්ෂතාවය මතු කරන්නත් ගුරුවරයෙක් අහුවෙන්න. ඒක ඉතින් මොකක් හරි වාසනාවකට මේ දරුවන්ට මාස 3කට හරි මේ අපිව අහුවෙලා තියෙනවා. මේ අපි ගැන අපි කියනවා නෙවෙයි. මේක අපි කියන්න ඕනේ මේ විදිහට. මම නොකිය බෑ. හරිද? right දැන් බලමු කවදාවත් මං හිතනවා මෙතන ඉන්න ওই ළමයි කිසි කෙනෙක් පරිණාමකය තාම ඉගෙනගෙන නැහැ කියලා. මට එහෙම විශ්වාසයක් තියෙනවා. හරි. එතකොට දැන් ඔන්න අලුත් දෙයක් ඉගෙන ගත්තානේ. දැන් ප්‍රශ්නෙට යමු 24. කාර්යක්ෂමතාවයේ 100%ක් වන පරිණාමකයක ප්‍රාථමික දඟරයට සැපේන ජවය වොට් 200යි. හරි. දැන් ආය අලුතෙන් ආටක් ගාලා වැඩි ඕනේ නැහැ ඔන්න ඉක්මනට අඳින්න. හරි. මේමයි මේක ප්‍රයිමරි කියලා දාන්න මේක සෙකන්ඩරි කියලා දාන්න දැන් ඉතින් එක්ස්පර්ට් නේ දැන් දක්ෂයි මේ පැත්ත වොට් 200යි දාන්න වොට් 200යි ඇයි ප්‍රශ්නේ කියනවනේ පුතේ ප්‍රාථමික දඟරේ ජවයේ වොට් 200යි එහි ද්විතීක දඟරය හරහා වෝල්ටීයතාවය වෝල්ට් 10යි මෙතන වෝල්ට් 10යි වෝල්ට් 10යි හරිද වෝල්ට් 10යි අනේ මාක් කරන්න වෝල්ට් 10යි ද්විතීක දඟරය හරහා ගලා යන ධාරාව කොපමණද මෙන්න මේකෙන් එළියට එන ධාරාවට දාන්නේ I අකුර හරි right ප්‍රශ්නයක් තියෙනවා නේද ප්‍රශ්නේ කියනවා පරිණාමකයේ කාර්යක්ෂමතාවය 100%. ඒකෙන් මාර දෙයක් හිතා ගන්න පුළුවන්. දැන් මේක නම් පොඩ්ඩක් ඇඩ්වාන්ස්. ඒ කියන්නේ වැඩි නෑ. ඔයාට පුළුවන්. ඔයා කල්පනා කරලා කියන්න මට එක දරුවෙක්. අත උස්සමු අපේ හෑන්ඩ් රයිස් එකක් දාමු. පරිණාමකයේ කාර්යක්ෂමතාවය 100% නම් මේ පැත්ත වොට් 200 නම් ඒ කියන්නේ ප්‍රාථමික දඟරේ ජවයේ වොට් 200 නම් මෙයාගේ කාර්යක්ෂමතාවය 100% නම් ඔයාට මොකද්ද කියන්න පුළුවන් හරි අපි අතක් උස්සන්න කියලා කියමු අනියමය ඔන්න ඔහොම ඉන්න ඕන දඩ බඩ ගාලා වැඩේ හරි ඔන්න මම දරුවට දුන්නා අද නම මට පැහැදිලි නෑ පුතාට මැසේජ් එකක් ඇවිල්ලා තියා ඒක ක්ලික් කරා නම් මයික් එක ගන්න පුළුවන්. හරිද? නැද්ද? අපි ඔමේෂ්ගෙන් අහමු. ඔමේෂ්. සර්. ඔව්. ඒ කියන්නේ සර් කාර්යක්ෂමතාව 100%යි කියන්නේ හරි. වොට් ගාන කිසි වෙනසක් වෙන්නේ නැතුව එහා පැත්තට යනවා. සුපිරි. ඇහුණා නේද අනිත් අයට? කාර්යක්ෂමතාවය 100%යි කියන්නේ පුතේ මේ පැත්තේ වොට් ගානම කිසි වෙනසක් නැතුව අර පැත්තෙන් එළියට එනවනේ. අහන් එහෙනම්
ඔයා ලියාගන්න මේක ලියලා ඊතලයක් දාලා මේ ඔමේ කවුද අපේ මේ පුතා පොඩ්ඩක් ඉන්න හැමෝම ලියන්න ඊතලයක් දාලා P සහ S දඟරවල ජවය සමාන වේ. කාර්යක්ෂමතාවය 100% නම් දඟර දෙකේම පවර් එක බලය අයම කියමුකෝ පවර් එක අපි කියන්නේ මේකයි බයිසිකල් පදිනවනේ පිරිමි ළමයි. ඒක අමාර පවර් එන්ජින් එකක් කියලා අපි කියන්නේ. අන්න ඒක ජවය 100% කාර්යක්ෂම නම් දෙපස ජවය සමානයි. හරි. දැන් අපේ දරුවා ඉන්නවා ඔමෙත් කොහෙද ඉස්කෝලේ? ඔමේෂ් නේ ඔමේෂ්. පොඩ්ඩක් ඉන්න ඔමේෂ් දැන් පුළුවන් ආපහු අන්මියුට් වෙන්න. හරි සර්. කොහෙද පුතේ මම ඉස්කෝලේ? විද්‍යාලෝකේ. විද්‍යාලෝකේ සර්. මගේ ගෝලේ මොකද පන්තිය? 11 100 එකේ. රයිට් හරි. ඔන්න ඔමේෂ් ඔයා ඔහොම විඳන් කියන්න. වම් පැත්තේ ඒ කියන්නේ ප්‍රාථමික දඟරයේ ජවය හොයාගන්න මේ වෙනකොට තොරතුරු මදි. හරිනේ? මදි. දකුණු පැත්තේ තොරතුරු ජවය හොයාගන්න. දකුණු පැත්තේ තොරතුරු ජවය හොයාගන්න නම් ඕනේ නෑ නේ ඔමේෂ්. හරි. ඇයි? ඔමේෂ් කියන්නකෝ මට දකුණු පැත්තේ ජවය කීයද එනවා? මේ ලියලා තියෙන්නේ. වෝට් 200යි. වොට් 200යි. රයිට්. මේ පැත්තේ වොට් 200 මේ ලියන හැම අකුරක්ම හැමෝම ලියන්න ඕන. වොට් 200යි. දැන් ඔමේෂ් කියන්න වෝල්ටේජ් එකක් දන්නව නම් ජවය ඒ කියන්නේ පවර් එකක් P අකුරක් දන්නව නම් V අකුරක් දන්නව නම් මොකද්ද ඔයාලට හොයාගන්න? I එක හොයාගන්න පුළුවන් සර්. I අකුර හොයාගන්න පුළුවන්. ඒකට මොකද්ද හොයාගන්න සමීකරණය? PS සමානයි V P සමානයි PS දාමු. හරි PS සමානයි VSI VSIS. ආදේශ කරා. ඔයා ඔහොමම කියන්න මට. PS වෙනුවට වෝට් 200 දානවා. 200 දාන්න. VS වෙනුවට වෝට් 10 දානවා. 10 දාන්න. ඊට පස්සේ IS එහෙම ලියන්න. IS එහෙමම තියන්න. IS කියලා කියන්නේ සෙකන්ඩරි කොයිල් එකේ ධාරාව. ද්විතීයික දඟරේ ධාරාව. සුළු කරා. IS සමානයි 200 බෙදීම 10. හරියට හරි. මම මෙහෙම ලියන්නද උමේෂ්? මට ඉඩ නැති නිසා. 10 වරක් මෙතෙන්ට පුතා 20 නේ දෙන්නේ. 20. ඇයි 200ක් එන්න නම් 10 වරක් 20 වෙන්න ඕනේ. ඔන්න මට ඉඩ පහළට ගියොත් ඔයාලට පේන්නේ නැති නිසා මම මේ ලිව්වේ ඇම්පියර් 20යි. මෙන්න උත්තරේ දැන් වාර්තා වෙනවා. ඇම්පියර් 20යි. ඇම්පියර් 20යි. හරිද? thank you උමේෂ්. හරි. එළම් මේක නාද වුණා. නමුත් පොඩ්ඩක් අහන් ඉන්න ප්‍රශ්න මම හිතන්නේ බොහොම පොඩ්ඩයි. අද කරේ කමක් නැහැ. මම සූදානම් වුණා ටිකක්. මම දන්නවා සූදානම් වුණාට මට වැඩි දුර යන්න බෑ දරුවන්ට ඔක්කොම කියලා දෙන්න. තේරුණේ නැද්ද? තේරුණු අය මොකක් හරි අපිට සංකේතයක් උන ඇත්ත වුණා. හෑන්ඩ් රයිස් එකක් දාන්න තේරුණා නම් මේ මෙතන 20 අපහෙට. හරි. තේරුන්නේ නැහැ කියන පුතාලට තේරුන්නේ නැහැ කියලා මම නිකන් එකක් දැක්කා. එකක් එක්ක දිගට ආන් ඉඳලා නැහැ. මෙහෙම දෙයක්ත් තියෙනවා. මේක උගන්නලත් නැහැ තාම. ඒ නිසා වෙන්නත් පුළුවන්. බහුතරයකට තේරිලා තියෙනවා. හරිද? මට දාන ලකුණු වලින් පේන්නේ. රෙකෝඩින් එක ඒ චුට්ට ආපහු බලන්න. මොකද අපිට පැයක් ඇතුළත ආයි රිපීට් කරන්න අමාරුයි. හරි. තව පොඩි පණිවිඩයක්. ඉවර කරන්න කලින්. යන්න එපා අවසාන මොහොතේදී එලාම් වදිනකොට පිට වෙන්න එපා අපරාධේ. මෙන්න පණිවිඩය මොකක්ද දන්නවද? හෙට දවසේ මට කොළඹ පාසලකට යන්න වෙලා තියෙනවා වැඩසටහනකට. පිට අපේ රාජකාරී වල සහ අපේ තියෙන දේවල් එක්ක විවිධ එහෙම වැඩසටහන් තියෙනවා. ඒ නිසා පුතා හෙට දවසට ක්ලාස් එකේ නිවාඩුයි. හරිද? හෙට දවසට නිවාඩුයි මම ගෲප් වලක් දාන්න. හැබැයි අනිද්දා පහු තියෙනවා. මම මුල්ම දවසේ කිව්වා මේක දිනපතා කරන පන්තියක්. නමුත් අපි මිනිස්සු නිසා සහ අපි රාජකාරී වල ඉන්න නිසා යම් විනාශකම් කරන්න වෙයි. ඒකට කවුරුවත් තරහ වෙන්නේ නැහැ. මොකද අපි මේක ඩේලි කරන වැඩක්. හරිද? හෙටට ක්ලාස් එක නෑ කියන පණිවිඩය තමයි මේ දෙන්නේ. ඔක මම මුලට කිව්වේ නෑ. මොකද දන්නවද? මම දන්නවා ඔකට දුක හිතෙන ළමයිනුත් ඉන්නවා ක්ලාස්. හෙට ක්ලාස් එක නෑ කිව්වම දැන් නිකන් පොඩ්ඩක් නිකන් නේද? එහෙම විලා තියෙනවනේ පොඩි හොබි එකක් වගේනේ දැන් විද්‍යාවට එන එකනේ.
එහෙම ප්‍රශ්නත් ඇති. හෙට දවසට ඔයා විවේකයක් ගන්න. විභාගෙත් තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තෙන් දානවා එක එක මූණු. ඉතින් ඒක ඒ කියන්නේ මේ ක්ලාස් නැහැ කිව්වා. ඔයාගේ දුක වෙන්නේ නැති ප්‍රකාශ කරන්නේ. හරි. හෙටට එහෙම කරමු. අනිද්දා නෝරදාම එන්න. වැඩේ අපි කරනවා අනිද්දාට කරනවා. හරි. විභාගය අතරේ ඉස්කෝලේ එනවා ඔක්කොමයි. ඔක්කොම එනවා ඉස්කෝලේ. අර මට කතා කරපු තනමල් විල දරුවෝ ඊට පස්සේ තව කතා කරන්නේ එක එක ප්‍රදේශ වලින් නේද? මාතලේ දුවෙක් කතා කරා. ඒ කට්ටිය හෙට දවසේ ඉස්කෝලේදීත් මේ පණිවිඩේ දෙන්න. ඒ කට්ටිය අඩුම තරමේ වාර විභාගයෙන් පස්සේවත් සම්බන්ධ කරගන්න. හරි. එහෙනම් පුතා හෙට විවේකයක් ගන්න. මගේ රාජකාරී වෙන නිසා ඔයාලට අනිද්දා ඉඳලා මම සුපුරුදු විදිහට ක්ලාස් එක කරනවා. හරි. එහෙනම් good night හැමෝටම. right.